මේ අම්මට ඇතරම මේ තියෙන්නේ ආතරයිටිස් කියන රෝගේ, ඔස්ටියෝආතරයිටිස් කියන රෝගේ. ඒකේ අවස්ථා හතරක් තියෙනවා. ඒ කියන්නේ grade 1, grade 2, grade 3, grade 4 කියන එක. මේ අම්මට තියෙන්නේ grade 3 කියන අවස්ථාව. එතකොට මේකේ කියන්නේ කාට්ලේජ් එක ගෙවෙන්න අරගෙන තිබ්බේ. එක්ස්රේ වලින් ඒක තහවුරු වෙලා තිබුණා. ඉතින් අම්මගේ ගොඩක් වෙලාවට උදේට අඩිය තියන්න අමාරු ගතිය, කකුල නමද්දි දිගාරිද්දි අමාරු ගතිය, ඒ වගේම විශේෂයෙන්ම මේ අපි කියන joint effusion කියලා. ඒ කියන්නේ දණහිස් සන්ධියේ වතුර පිරෙනවා කියන්නේ තරල පිරෙනවා කියන අවස්ථාවට මේ අම්මගේ ඒ කියන්නේ ඒ ආතරයිටිස් නිසා ඇතිවෙන උපද්‍රවයක් විදිහට අපිට ඒක හඳුන්වන්න පුළුවන්. ඒ අවස්ථාවට භාජනය වෙලා තිබුණේ. ඉතින් දැන් මාස දෙකක් පමණ ප්‍රතිකාර කරනවා. දැන් එතනම දණහිසක් අලුතෙන් දාන්න අවශ්‍යතාවයක් තිබ්බ රෝගියෙක්. ඉතින් නමුත් දැන් ප්‍රතිකාර කරලා එක දිගට තිබුණු වේදනාව, ඒ කියන්නේ ඇවිද ගන්න බැරුව අපහසුතාවයෙන් හිටියේ. නමුත් දැන් ඒ තත්ත්වය සමතේටපත් වෙලා සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරගෙන යනවා. නමුත් දිගටම ප්‍රතිකාර කරගෙන යනවා. ඉතින් දැන් අර ඇද ගතිය ගොඩක් අඩුයි. වේදනාව නැහැ. ඒ වගේම තමයි විශේෂයෙන්ම වැදගත් වෙන දේ තමයි මේ ස්ථානයේ අර වතුර පිරලා තිබුණ ගතිය. ඒ කියන්නේ ධනේ සන්ධියේ තරල පිරිච්ච එක දැන් 100%ක්ම දැන් සුව වෙලා තියෙනවා. මේ වගේ අවස්ථාවල අපි තෙල් අභ්‍යංග කරන්නේ ඉතාම මෘදු ලෙස. ඉතින් ගොඩක් තදින් තෙල් අභ්‍යංග කරන්නේ. ඉන් අමතරව මුලින්ම අපි මේකට ව්‍යායාම පටන් ගන්න. නමුත් ටික දවසක් බෙහෙත් කරලා සාමාන්‍ය මට්ටමට ඒ කියන්නේ වේදනාව අඩු වුණාට පස්සේ අපි මාංශ පේශි ශක්තිමත් කරන ව්‍යායාම ආරම්භ කරනවා. ඉතින් මුලින්ම තෙල් ගාලා ඉන්න අනතුරුව මාංශ පේශි ශක්තිමත් කරන ව්‍යායාම කරනවා. ඒ වගේම තමයි දේශීය නිල වෙදකමත් මේ රෝගය සඳහා අපි සිද්ධ කරනවා. තෙල් අභ්‍යංග කරලා ඊට පස්සේ අපි මාංශ පේශි ශක්තිමත් කරන ව්‍යායාම කරලා ඉන්න අනතුරුව අපි අපේ අර කාට්ලේජ් වර්ධනය කරන දේශීය පත්තුවක් අපි තියෙනවා. ඉතින් ඒක ඊටාම වටිනා පත්තුවක්. ඉතින් අපි ඒක බාහිරින් ආලේප කරලා අපි මේකට විශේෂ බන්ධනයක් තියෙන. ඒ බන්ධන ඉන්න අනතුරුව යොදනවා. කාට්ලේජ් වර්ධනය සඳහා ආයුස්ති තෛලය අපි නිෂ්පාදනය කරන පාරම්පරික වටෝදුරකාශ්‍රයෙන් නිෂ්පාදනය කරන තෛලයක්. ඒ තෛලය තමයි අභ්‍යංග කරන්නේ. ඉන්න අනතුරුව අපි නිෂ්පාදනය කරන ලබන මේ දේශීය පත්තුව බාහිරින් ආලේප කරනවා. මේ විදිහට. ඒ ස්ථානයේ මේ මාංශ පේශි වලට විවේකී ලැබෙන පරිදි තමයි මේ ස්ථානයේ බන්ධනය යොදන්නේ. මේ ආකාරයට අපි හදාගත්ත පතුරුත් මෙහිදී යොදා ගන්නවා. එතකොට රෝගියාට දැන් අපි කලින් වගේ නමන්න දිගාරින්න අපහසුයි. මේ ආකාරයට ඊටාම හොඳට අපි මේ ස්ථානයට බන්ධනය යොදනවා. එතකොට රෝගියාට මේ මාංශ පේශි වලට ඒ කියන්නේ අපි තෙල් ගාලා ඒ ව්‍යායාම කරලා බාහිරින් ඒ කාට්ලේජ් වර්ධනය වෙන මාංශ පේශි දුර්වලතාවය නැති කරන පත්තු ආලේප කරලා ඒ ස්ථානයේ මාංශ පේශි වල විවේකී ලැබෙන පරිදි හොඳට අපි බන්ධන යොදනවා. ඊට පස්සේ මේක අපි පැය 12කින් ගලවලා නැවත වතාවක් අර විදිහටම ව්‍යායාම කරලා ආයිත් අපි ඒ විදිහටම මේ පිටින් අපි තෙල් ගාලා පත්තු ආලේප කරලා මේ විදිහට බන්ධන යොදනවා. ඉතින් මේක ඊටාම සාර්ථක ප්‍රතිකරණයක්. ඉතින් මේක දැන් මෙයාගේ තියෙන්නේ grade 3 stage එක. ඉතින් මාස 6ක් විතර ප්‍රතිකාර කරොත් 80ක් විතර මේක හොඳ තත්ත්වයකටපත් කරගෙන සාමාන්‍ය පරිදි තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් මට්ටමට අපිට මෙයාව මේ හොඳ කරන්න පුළුවන්. මම අවුරුදු 15ක් තිස්සේ බටහිර ප්‍රතිකාර කරා. එක ක්‍රම වලට ඉන්ජෙක්ෂන් ගෙවුවා. ඒත් මට අඩු වුණේ නැහැ. පස්සේ මට මේ දණහිස් ඔපරේෂන් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ මම ඒක පොඩ්ඩක් බය වුණ හින්දා මට මේ ડોක්ටර් ගැන ආරංචි වුණා මගේ අසල්වැසියෙකුගෙන්. ඊට පස්සේ මට ආව දැන් මාස 2යි මට 50%කට වැඩි ඊටත් වැඩි ගුණයි ඇවිද ගන්න බැරුව ආවේ. දැන් මට තනියම ඇවිද ගන්න පුළුවන්. මේ ඉස්සරට වඩා ගොඩක් හොඳයි දැන්. ඉස්සර කවුරුද අල්ලගෙන තමයි මෙතෙන් එක්කගෙන ආවේ මම. දැන් මම තනියම යන්නේ. දැන් අද ආවෙත් තනියම මම බෙහෙත් කරන්නේ. මට ගොඩක් සුව වුණා ડોක්ටර්ගේ බෙහෙත් වලින්.